323 කතාව කරලියට ආවේ. එතකොට ඒකෙදී ඍජුව ඇඟිල්ලක් දික් කරා බිමල් රත්නායක අමාත්‍යවරයා වෙත. එයා තමයි මේ නියෝගය කළා තියෙන්නේ මොකද්ද කියලා. එතකොට මොකද දැන් අර කියපු ප්‍රින්සිපල් එක උඩ මේකට සම්බන්ධ වෙලා තියෙනවද දේශපාලඥයන් කියලා. එතකොට මම කියන්නේ චාමර මේ බලන්න මෙතුමම සභාගත කරපු වාර්තාව. ඒ වාර්තාවේ පළවෙනි නිර්දේශය දිහා බලමු. මොකද්ද පළවෙනි නිර්දේශය තියෙන්නේ? රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රේගු ආඥාපනතේ දෙවන වගන්තිය මගින් රේගු කටයුතු සම්බන්ධයෙන් සාමාන්‍ය අධිකාරීත්වයේ ඇති බව දක්වා ඇත. මෙමගින් අදහස් වනුයේ සමස්ත රේගු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය මෙහෙයවීම සහ පාලනය කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති සමස්ත අධිකාරීත්වයේ සහ වගකීමය. ඒ වගකීම නඩු තීන්දුව දෙකකිනුත් තහවුරු කළා කියලානේ මේ කියන්නේ. නවරත්න දේවිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ඊට පස්සේ ගුණතිලක එදිරිව වීරසේන. එතකොට මම කියන්නේ මම මේ නිලධාරී තාන්ත්‍රයට ඇඟිලි දික් කරනවා නෙවෙයි. නමුත් අපි ඒක නිසාම තමයි චාමර අපි ආණ්ඩුවක් ලෙස දැන් එකක් තමයි බිමල් රත්නායකව ඉලක්ක කරගත්තු අමාත්‍යවරයා ඉලක්ක කරගත්තු මෙහෙයුමක් තිබුණා මේ. එයා කියන්නේ වරාය ඇමතිවරයා. මේක රේගුවේ මුදල් අමාත්‍යාංශයේ වැඩක්. හරි. හිතාමතාම බිමල් රත්නායක සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය ඔහුව කළු කරන්න ව්‍යාපාරයක් කරන් ගියා. ඒකට තමයි අර CID එකේ දැන් තියෙන්නේ අත් වශයෙන්ම බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවද නැද්ද කියන කාරණය හොඳට බලන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක මේ පළවෙනි නිර්දේශය ඇතුළත් යමක් කියවෙනවා. එතකොට මම මේ කියන්න හදන්නේ අපිට උමනාවක් තියනවා නම් මේක යට ගන්න. මේකේ විශේෂවාර අමාත්‍යවරයා ජනාධිපතිවරයා. ඉතින් ජනාධිපතිවරයා කොමිසමක් පත් කරලා තියෙනවා. කන්ටේනර් සිද්ධියේදී යම් අතපසුවීමක් වෙලා නම් බන්ධනාගාර සිද්ධියේදී අතපසුවීමක් වෙලා නම් ඒක පිළිබඳව යලි සමාලෝචනයක් කරගෙන මොකද පැහැදිලි මේ සිද්ධි දෙකේදීම දේශපාලන අධිකාරියට ඇති වගකීමක් නැහැ. නමුත් නිලධාරී තාන්ත්‍රයෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. ආණ්ඩුවක් විදිහට. රජයේ නිලධාරියාගේ අත්වැරද්දක් වෙලා නම් ඒකත් බලමු. නේද?